මගේ ආදරණීය යාළුවන්ට සුබම සුබ ලස්සන දවසක්. ඉතින් වැස්සක් අත ළඟම එනවා. ඊට කලින් අපි අපේ මිදුල වටේ පුංචි රවුමක් යන්ද. මං අපේ මිදුල මේ විදිහට ලස්සනට තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා. මට බබාලා 5 දෙනෙක් ඉන්නවනේ. ඉතින් එයාලත් එක්ක මේ කාර්යය හරීම අසීරුයි. ඒ වුණාට මම පුළුවන් තරම් උත්සාහ කරනවා ලස්සන මිදුලක්. කවුරු හරි දැක්කාම ආසයි හිතෙන මිදුලක්, ගෙදර ඉන්න හැමෝටම ආසයි හිතෙන පරිසරයක් හැම වෙලේම තියාගන්න උත්සාහ කරන්න. මල් ගහක්, ලස්සන ගහක් කොළක් නැති මිදුලක් ඇත්තටම හරිම හිස් භූමියක්. එතකොට ඒ ගෙදර ඉන්න මිනිස්සෙයින්ගේ හිත කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන්නේ. ඒ කියන්නේ මල් ගහකට, ලස්සන ගහකට, කොළකට ආදරේ හිතෙන්නේ නැත්නම් ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ හිත තුළ ඇත්තටම මේ හරි ලස්සන අදහස්, ලස්සන සිතුවිලි උපදින්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ගහට කොළට පරිසරයට ආදරය කරනවා නම් එයාලගේ හිත හරි ලස්සනයි. ලස්සන ගහක්, කොළක්, මිදුලක් හොඳට තියාගන්න ඕන නම් ඉතින් මේ ගස්වල තියෙන පරණ වෙලා ගිය අතු කැබලි, වැල්, එතකොට පාර වෙච්ච මල්, වැටිච්ච කොළ සේරම අයින් කරන්න වෙනවා. එහෙම අයින් කරගත්තොත් දවස ගානේ කරොත් අපිට ඇත්තටම ගොඩක් ලේසියි. දවස් 2න් 3න් එහෙම හරි කරනවා නම් ටිකක් ලේසියි. ඉතින් කොහොම හරි අර ගොඩාක් එකපාර කරනවට වැඩිය ටිකෙන් ටික කරන එක අපිට ගොඩක් ලේසි වෙන වැඩක්. ළමයි 5 දෙනෙකුත් එක්ක මේවා ගොඩ ගහ ගන්නවට වැඩිය එදිනෙදා කරගන්න එක ඇත්තටම ලේසි. ළමයි 5ක් නෙමෙයි, ළමයි එක්කෙනෙක් දෙන්නේ කොහොම හිටියත් මේවා අපි එදිනෙදා, ඒ කියන්නේ day by day කරනවා නම් අපිට අපේ ජීවිතය අරගෙන යන්න මොන දෙයකට වුණත් ගොඩක් පහසු වෙනවා. තව දෙයක් කියන්නද? මං ආසයි ගොඩාක් මේ වගේ ලස්සන මේ මොනවාද ස්ටැචුස් තියෙන්නේ මේ ඔය එක එක සත්තු, හාවෝ, එතකොට කුරුල්ලෝ, ලස්සන ප්‍රතිමා මම මාරම ආසයි ඇත්තට මේවා ගෙනල්ලා තනින් තන තියන්න. ඉතින් මේ වගේ ප්‍රතිමා දැන් මං ගාව ගොඩාක් තියෙනවා. තව එකතු කරමින් යනවා. ඉතින් තව රුක්කලා ඔයාලා දන්නවද? මිදුලක් ලස්සන කරන්න රුක්කලා, ඒ කියන්නේ අර දිරවල ගියපු දිරපු කොට කඳන්, එතකොට ඒ වගේ දේවල් ඉවලුනොත් හරිම අලංකාරයක් ගන්න පුළුවන් අපේ මිදුලට. ඉතින් මං ඔයාලට කිව්වා මතකද දවසක් අපේ අනිත් ගෙදර හදද්දී ඒකේ ගාඩන් එකේ සම්පූර්ණයෙන්ම මුල ඉඳලම මං ඔයාලට පෙන්නනවා කියලා. ඒක මං තාත්තා චුට්ටකින් කියන්නම්කෝ. ඒ වගේම තමයි අපේ වටපිටාව තියෙනව නේද කුරුළු කූඩුව. අපේ සේපාලිකා ගහේ බැඳ කූඩුව. දැන් කුරුල්ලොත් නැහැ. ඉතින් ඒක ගොඩාක් දිරලා ගිහිල්ලා ඒත් මට විසික් කරන්න අපරාධේ පවුනේ. ඒ හින්දා, ඒ කියන්නේ ලස්සන හින්දා මං ඒක වෙනම තැනක ඉල්ලගත්තා. තව මං කැලේ කොහේ කියන්නේ වටපිටාව ඇවිදිද්දි දැක්කොත් අනිවාර්යෙන් කුරුළු කූඩුවක්, ලේන් කූඩුවක් එහෙම බිම්බැල්ලා තියනවා දැක්කොත් මං අපේ ගෙදර ගහකින් ගෙනත් ඒක තියාගන්නවා. ඒව දිහා බලද්දී ඒවත් එක්ක ගැටෙද්දී ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට හරිම ලේසි පරිසරයත් එක්ක බැඳලා ජීවත් වෙන්න. මානසික සහනයට. ඉතින් මට එක දිගට වැඩ කරගෙන යන්න මොකද හරිම අමාරුයිනේ. දැක්කනේ මං දුවලා ගියේ මොකද දන්නවද? අපේ චූටි බබා පැන්ට්‍රි කබඩ් එකක් අරින්න කොහොමයි try කරද්දී එයාගේ පොඩ්ඩක් ඒක ඔළුවේ වැදිලා. ඉතින් ඔන්න ඒකට දුවගෙන ගියා. ඉතින් අර එක දිගට මට මොනම වැඩක්වත් කරන්න ටිකක් අමාරුයි. ඒ වුණාට මම එහෙම කියලා උත්සාහය අතාරින්නේ නැහැ. කොහොම හරි කරනවා. ඒ කියන්නේ මම හැම වෙලේම හිතන්නේ මේ ළමයි ඉන්නවා, මෙයාලත් එක්ක බෑ ඒ කියන දේ මම හිතන්නේ නැහැ. හැම වෙලේම කොහොම හරි ලස්සනට හැමතේම තියාගන්නවා, ඉක්මනින් කරනවා. ඒ දේවල් තමයි මම හැම වෙලේම හිතන්නේ. දැන් මෙහෙම අතු ගාගෙන ගියාට තව චුට්ටකින් බලද්දි ආයෙත් එයාලා හැඩි කරලා මම කරන්නේ එතකොට ආයෙත් අතු ගන්නවා. ආයෙ හැඩි කරපුවාවේ කමන්නේ. මං අර කිව්වේ කුරුළු කූඩු ගැන. මේ කුරුළු කූඩුවත් අපේ කොරටුව පැත්තේ ගහකින් වැටලා තිබ්බ කූඩුවක්. ඉතින් මං මේ කූඩුව ගෙනල්ලා මෙතනින් ලස්සනට තියාගත්තා.
ඇත්තටම මේ වැල් ගාලේ වැල් දෙක තුනක් ඇතිලා ගිහින් තියෙනවා. හාතාවාරිය ඊට පස්සේ මේකේ අර පාට දෙකක් කියලා තමයි මම ඇත්තටම ඉස්සර මේ මල හිතුවේ. පස්සේ තමයි ඒක සුදු පාටට හැදිලා පරවෙන්න කිට්ටු කිට්ටු වෙද්දි තමයි රතු පාට වෙන්නේ. ඉතින් මේක තනිකරම මෙතන කැලයක් වගේනේ. මම ඒ කැලේට ඇත්තටම ආසයි. මේ කැලේ කපලා දාන්න මට ඇත්තටම හිතෙන්නේ නැහැ. ඉතින් ගාඩ්න් එකක් පවත්වගෙන යද්දී ලස්සන මල් තිබ්බ නැත්නම් ඇත්තටම මේකෙන් වැඩක් නෑනේ. ඉතින් මේ දවස්වල අර අවුව එහෙම තදේට තියදී බෝගන්විලා එහෙම හරිය ලස්සනට හැදෙනවා. මගේ යාළුවන්ගේ ගෙවල් වල නැද්ද කෝමාරිකා? කෝමාරිකා පඳුරක් නැත්නම් අනිවාර්යෙන් හදාගන්නකෝ. මේක තනිකරම දිව්‍ය ඖෂධයක්. ඒ කියන්නේ අම්ල පිත්ත රෝගයට, එතකොට පිලිස්සුම් තුවාල වලට, එතකොට රූපලාවන්‍ය කටයුතු ඔය හැම දෙයකටම කෝමාරිකා කියන්නේ ගොඩාක් වටින ඖෂධයක්. අතු කරන්නත් ගොඩක්ම ලේසියිනේ. ඉතින් මාත් එක පඳුරක් ගෙනත් තමයි හැදුවේ පැලයක් ගෙනල්ලා. දැන් මෙතන චූටි පැලත් එක්ක ඇති මං හිතන්නේ පඳුරු 100ක් විතර. ඒ නිසා ඔයාලත් නැත්නම් එකක් ගෙනල්ලා හදාගන්න. චුට්ට කාලයක් යද්දි පඳුරු ගොඩාක් අපිට ගන්න පුළුවන්. අපිට උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑනේ. ඉතින් මටත් ගොඩාක් දවසේ වැඩ කටයුතු බොහෝමයක් තියෙනවා. ළමයි 5 දෙනෙක් කිව්වම ලේසි නෑනේ. ඉතින් ඒ කටයුතු මැද මිදුලක් ලස්සන කරන්න ඒවට නම් මං කාලේ යොදා ගන්නවාමයි. මල් ගහක් හදන්න, ඒවට සාත්තු කරන්න. එතකොට ඒවත් එක්ක ගැටෙන්න නැත්නම් ජීවිතේ නිකන් මට දැනෙන්නේ හිස් බවක්. දන්නවද මේ මොනවාද ඇන්තූරියන්ගෙට කියන්නේ නම මොකද්ද කියලා? මේක කාඩ්බෝඩ්. කාඩ්බෝඩ් කියලා නම දාලා ඇත්තේ මේකේ තියෙන ඝනත්වය, කියන්නේ තද ගතිය නිසා වෙන්නේ නැති. හරිම ලස්සන පාටක් තියෙන්නේ. දකින්නටත් වැඩිය ලස්සනයි. ඉතින් මං හිතාගෙන ඉන්නවා ඇන්තූරියන් ටිකක් වැඩිපුර හදන්න. තව හිමින් පෙන්න ගියොත් ගොඩාක් තියෙනවා මල් පෙන්නන්න. ඒ හින්දා මං ඉක්මනින් පෙන්නන්නම්කෝ. මේ පැත්තේ නම් ගොඩක්ම තියෙන්නේ මොනවාද ඉන්ඩෝ. ඉතින් අපේ බබාගේ ඔළුව වැදුනට පස්සේ යාව චුට්ටක් කඩේ පැත්තට එක්කන් ගියානේ. ඔන්න ඉතින් දැන් එයාලත් ආවා. ඉතින් දැන් මං හැදුවේ මේ සේරම ටික ඉවර කළා තේ ටිකක් බොන්න. ඒ කියන්නේ පැත්තකට වෙලා, ඒ කියන්නේ ගාඩන් එක අස්පස් කරලා මං ගොඩක් වෙලාවට පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා දැන් කොහොමද මේ හරිය ලස්සන ඒ වගේ. අර ඈතින් පේන ගේ තමයි අපේ හතන ගෙදර. මං කිව්වේ අර දැන් පස් පුරවනවා මේ දවස්වල ගාඩන් එක හදන්න. මුල ඉඳලා මං ඔයාලට ඒක අනිවාර්යයෙන්ම පෙන්නන්නම්කෝ. ඉතින් දැන් තේ ටිකක් හදාගෙන මාත් එක්ක එළියට යන්කෝ තේ ටිකක් බොන්න. මේ මල මොකද්ද දන්නවද කියන්නකෝ? මේක හරියටම හදපු මලක් වගේ වුණාට ඒ මල හරියම ලස්සනයි. මං අහලා තිබ්බේ කාලෙකට විතරයි ඒකේ මල් පිපෙන්නේ කියලා. මලේ නම නම් ලෝතුරා නමක්. සිද්ධාර්ථ මල කියලා තමාලු කියන්නේ ඒකට. පුදුම ලස්සනක්. ඉතින් මාත් පැලයක් මේකෙන් ඒ ගෙදර අක්කා මටත් දුන්නයි පැලයක්. ඒ ගෙදර ඒ අක්කා කිව්වා මල් කවදාවත් වරන්නේ නැහැ කියලා. හැමදාම හදපු දා ඉඳන් මල්ලේ ගහේ හැදුනලු. හරිම ලස්සනයි ඇත්තටම. දැන් මල කොහොම හරි මෙහෙම කඩන් ඇවිල්ලා දවස් 2-3 තාම මොනවත්ම වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. හරිම ලස්සනයි. මම මේකේ පැලේ ඔයාලට පෙන්නන්නම්කෝ. අද ඉතින් අදට ඇති නේද? මල්වත් බැලුවා නම් ඒක ලස්සනයි නම් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. වැස්සක් ඉතින් ඔන්න වහිනවා. මැස්සෙම මං ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලට බුදු සරණයි හැමෝටම.